දැන් අපි ඇහුවොත් ලෝකේ තියෙන වටිනම වචනේ මොකක්ද කියලා හැමෝම කියන්නේ වෙනස් වීම කියලා. හැමෝගෙම ඇහුවොත් වෙනස් වෙන්න කැමති නැද්ද අලුත් වෙන්න කැමති නැද්ද කියලා හැමෝම කියනවා අපි කැමති අලුත් වෙන්න. ඔව් අපිත් කැමති අලුත් වෙන්න. අපිටත් දැන් පරණ විදියට ඉඳලා එපා වෙලා තියෙන්නේ. අපි කැමති අලුතෙන් හිතන්න, අපි කැමති අලුතෙන් කල්පනා කරන්න, අපි කැමති අලුතෙන් වැඩ කරන්න කියලා පුරසාරන් දොඩවනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර පුරසාරන් දෙඩුවත් එහෙනම් දැන් අපි අලුත් වෙමු කියලා කිව්වාම හැමෝම ඊට පස්සේ කියනවා අපි කැමති නැහැ අලුත් වෙන්න, අපිට අලුත් වෙන්න ඕන නැහැ, අර පරණ ක්‍රමෙම හොඳයි කියලා ආයෝම් පරණ වෙනවා. එතකොට ඔවුන්ට සද්ධර්මය දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ට නිවන් මඟ විවරවන්නෙත් නැහැ. ඔවුන් ආලෝකය ලබන්නෙත් නැහැ. ආලෝකය ලබා ගැනීමට අවශ්‍යතාවය ඇති පුද්ගලයා ආලෝකය ලබා ගැනීමට බලාපොරොත්තු වන්න පියවරෙන් පියවර ජීවිතය පිළිබඳ මධ්‍යස්ථ වූද පුළුල් වූද විශ්ලේෂණයක් සිදු කරනවා. ඒ විශ්ලේෂණය ඔස්සේ ජීවිතය ආලෝකමත් කරගත යුතුයි. ඒ විශ්ලේෂණය ඔස්සේ පියවරෙන් පියවර යා යුතුයි. ඒ විශ්ලේෂණය ඔස්සේ අපි අපේ ජීවිතය දැකිය යුතුයි. එතකොට තමයි අපි අලුත් වෙන්නේ. නැත්තම් අපි හැමදාම පරණයි. සද්ධර්මයේ දේශනා කරන්නේ ඔබට අලුත් වෙන්න. බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ අසප්පුරිස වදුකා සූත්‍රය කියලා. මේ අසප්පුරිස වදුකා සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. දවසක් ගෞතම බුදුන් වහන්සේ අසත්පුරුෂයෙක් සතු වන ලක්ෂණ 4ක් දේශනා කරනවා. දැන් අපි සමාජයේ අපිට මිනිස්සු ආශ්‍රය කරන්න හම්බ වෙනවනේ 100,000 ගාණක්. අපිට තියෙන ගැටලුව සත්පුරුෂයා අසත්පුරුෂයා අඳුනගන්න අමාරුයිනේ. මං අහන්නේ කොහොමද මේ අසත්පුරුෂයා අඳුනගන්නේ? මෙන්න මෙහෙම අඳුනගන්න. හොඳට මතක තියාගන්න. පළවෙනි අසත්පුරුෂ ලක්ෂණය තමයි තවත් කෙනෙකුට බනින්න හිතුනොත් නැති බොරු කියලා බනිනවා. දැන් ඒ වගේ මිනිස්සු සමාජයේ නැද්ද? ඔව්. ඒ වගේ මිනිස්සු සමාජයේ ඉන්නවා. අනිත් එක තමයි දැන් කාගේ හරි හොඳ කියන්න පටන් ගන්න ඕනේ. කාගේ හරි හොඳ කියන්න පටන් ගත්තම එයාගේ හොඳ කියන්නේ නැතුව හොඳ ටික වහනවා. හොඳ කියන්න පටන් ගත්තම හොඳ කියන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් අසත්පුරුෂයෙකුගේ ලක්ෂණ කීයක් අපි කිව්වද? ලක්ෂණ 2යි. පළවෙනි ලක්ෂණය තමයි කාට හරි බනින්න හිතුනහම නැති බොරුත් දාලා බනිනවා. කාගේ හරි හොඳ කියන්න පටන් ගත්තාම තියෙන හොඳ කියවන්න නැතුව සංගවනවා. ඔන්න ලක්ෂණ 2යි. තව ලක්ෂණ 2ක් තියෙනවා. තමන්ගේ ಗುಣ කියන්න පටන් ගත්තම නැති ගුණත් බොරුවට කියනවා. ඒ වගේ මිනිස්සු හම් වෙලා නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. තමන්ගේ වැරදි කියා ගන්න පටන් ගත්තම තමන්ගේ වැරදි ටික ඔක්කොම හංගනවා. හම් වෙලා නැද්ද ඒ වගේ මිනිස්සු? හමු වී තිබෙනවා. මම අහන්නේ මේ ලක්ෂණ 4 කෙනෙක් ළඟ තියෙනම් එයා කවුද කියලා? අසත්පුරුෂයෙක්. අසත්පුරුෂයෙක්. ඔහු ආශ්‍රය කළ යුතුද බැහැර කළ යුතුද? බැහැර කළ යුතුයි. බැහැර කළ යුතුයි. බැහැර කළ යුතුයි. යම් කිසි කෙනෙක් මේ ලක්ෂණ 4 තියෙන පුද්ගලයෙක් දැක ඒ ලක්ෂණ 4 තියෙන පුද්ගලයා ඇසුරු කරන්න යනවා නම් මෝඩකමින් ඒ පුද්ගලයාත් එක්ක ආශ්‍රය කරන්න යනවා නම් හැඟීම් වලට වහල් වීම නිසා ඒ පුද්ගලයාත් එක්ක මිත්‍රත්වයක් ගොඩනගාගෙන තියෙන ඒ පුද්ගලයා විනාශයෙන් විනාශයට පත් වෙනවා. අගතියෙන් අගතියට පත් වෙනවා. අන්ධකාරයෙන් අන්ධකාරයට පත් වෙනවා. කවදාකවත් ඒ පුද්ගලයාට ආලෝකයක් එළියක් දකින්න හම්බ වෙන්නේ නැහැ ඔහුගේ ජීවිතය තුළ. ඒක තමයි පළවෙනි කාරණය. ඔන්න දැන් අසත්පුරුෂය අඳුන ගන්න පුළුවන්. සමාජය තුළ ජීවත් වෙනකොට වෑයම් කරන්න අසත්පුරුෂය සොයා ගන්න. හැබැයි අපේ ජීවිතේ අපිට වැඩියෙන් හම්බෙන්නේ අසත්පුරුෂයෝද සත්පුරුෂයෝද? වැඩියෙන් හම්බෙන්නේ අසත්පුරුෂයෝ. සත්පුරුෂයෝ හම්බෙන්නේ කලාතුරකින්. යහපත් මිනිස්සු, ගුණවත් මිනිස්සු හම්බෙන්නේ කලාතුරකින්. හොඳට මතක තියාගන්න. ඔබට යහපත් ගුණවත් මිනිසෙක් හම්බුනොත් ඒ ගුණවත් මිනිසයාගෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න. අන්ධකාරය තුල ගමන් කරන මිනිහෙකුට පහනක් දැක්කොත් ඒ පහන තියලා යන්නේ මෝඩෙක්. ඔහු අන්ධකාරය තුල ගමන් කරනවා නම් සැබෑවට මොහු කළ යුතු වන්නේ අර පහන රැගෙන ආලෝකය ලබාගෙන ගමන් කිරීමයි. ඒ වගේ මේ සසර අපි ඉපදිපදි මෙරි ගමන් කරනකොට අපිට අසත්පුරුෂ මිනිස්සු වගේම සත්පුරුෂ මිනිස්සු, යහපත් මිනිස්සු වගේම අයහපත් මිනිස්සු, නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සු අපිට හම්බ වෙනවා. හැබැයි අපේ නූගත්කම නිසා, අපේ මෝඩකම නිසා අපිට හම්බ වෙන යහපත් මිනිස්සු, සත්පුරුෂ මිනිස්සු සමහරලාට අපිට ආශ්‍රය කරන්න වෙලාවක් වන්නේ නැහැ.
ඒ වෙනුවට ආශ්‍රය කිරීමේ අඩුව පුරවන්නේ කවුද? අසත්පුරුෂයෝ. හොඳට මතක තියාගන්න ඔබ ඔබේ ජීවිතය තුළ සත්පුරුෂ වූද යහපත් වූද මිත්‍රයන් ආශ්‍රය කරන්න. මිනිසුන් ඇසුරු කරන්න. ඒ ඇසුරු කරාම ඔබේ ජීවිතය පියවරෙන් පියවර පියවරෙන් පියවර මොහොතින් මොහොත ආලෝකමත් වෙලා ප්‍රභාමත් වෙනවා.